හායි රත්තරන් යාළුවනේ ඔන්න මෙන්න හදපු රසම රස කොත්තුවේ කතාව තමයි කියන්න යන්නේ. මේක හැදුවේ දකුණු ලකේ හික්කඩුව සංචාරක පුරවරේ ඉඳලා. මේ තියෙන්නේ එළවලු ටික. කොහොමද ලස්සන? මේ තියෙන්නේ පරාට ටික. මේ තියෙන්නේ පරාට කපල තමයි අපි හදන්න යන්නේ. මුලින්ම අපි එළවලු ටික කපාගෙන ඉන්න ඕනේ. කැරට් ටික මුලින් අපි සුද්ධ කරගමු. කැරට් ටික සුද්ධ කරගෙන මේ විදිහට කැරට් ටික ගාගෙන යනකොට දැන් යන්නේ ඇහැට කඳුලක් ගේන නෙත පිනවන ලුණු ටික මේ විදිහට කපාගෙන යන්න. මොකද ලුණු කෑල්ලක් චරස් පරස් පරපරාස් ගාලා හැපෙනකොට මේ කොත්තුවේ රසය එන්නේ අන්න එතකොට. අපි ඒක නිසා ලුණු ටික මෙන්න මේ විදිහට කපාගෙන යමු. පොඩි වැඩ කෑල්ලකුත් දාලා චරස් බරස් තරබරස් මේ කැපෙන්නේ මොනවද? මේ කැපෙන්නේ ලීක්ස් ටික. මොකද කොත්තුවේ කොළ පාටට එන්න නම් ලීක්ස් ගස් ටිකක් ගහන්න ඕනේ පරස් ගාලා. අන්න ඒකයි මේ ලීක්ස් ටික මේ විදිහට කපන්නේ. අපේ ආච්චි පපඩම් හපනවා වගේ මේ සද්දෙට හැපෙන්නේ. සෝරි මේ සද්දෙට කැපෙන්නේ ගෝවා. බලන්නකෝ. කොහොමද පිගානේ ලස්සන රස පාටට පේනකොට මේ තියෙන්නේ ලීක්ස් කැරට් ගෝවා. දැන් යන්නේ මේ කොත්තුවේ ප්‍රධානම චරිතය වෙන පරාට ටික මේ විදිහට ලස්සන තීරු වලට කොටු කෑලි කොටුවට රවුමට කපා ගන්න එක. අපි බලමු කොහොමද දැන් මේ ටික කැපෙන්නේ කියලා. දැන් යන්න හදන්නේ අපි කොත්තුව හදන්න. මොකද දන්නවද? කොත්තුවේ දැන් බලන්නකො පරාට ටික කැපිලත් ඉවරයි. එළවලු ටික කැපිලත් ඉවරයි. ලීක්ස් කැරට් ලුණු සුදු ලුණු රම්පේ කරපිංච මේ අඩුම කුඩුම ටික දැන් රෙඩි වෙලා තියෙන්නේ. අපි යමු කොත්තු හදන්න. ඇටත් එක්කම බලා ගන්නවා. වයිල් කුක් බුක් උඹට නඩු දායි හොඳේ. අපෝ පිටර මඩි අර විතර කලින් පිට් එක දෙන්න. ඔය ඔක්කොම දානවා ඔය. වතුර දැම්මහනේ. ඔබ බීලාද? අර බලවත් රම්පේ වල ලොකු රම්පේ නෙමෙයි වහන්නේ. කතින් ගන්නම. කතින් ගන්න. පුළුවන් නේද වුණා. නාගිනේ. නාගි. ඔවනේ අන්දිපො. ලෝලේ. ඔවනේ අන්දිපො. මාව දාන්න බා. රස කියපන්. රස කියන්න. Perfect. Superb. අන්න ඒවා කියන්න කාලේ කියන්න ආග යන්න. කියලා නිම කරන්න බැරි.